ආඩුම් එකේ ඉන්නේ. මේ අලියා මේව නගිනවා මේ. කඳු my god. My goodness. My god. මොකක්ද මේ වුනේ? මේක සීතාගල මේක එක්ගල්ල. අර මේ පැත්තෙන් ටවර් එකේ මෙතෙන් තියෙන එක්ගල්ල. එක්ගල්ල. මේ පැත්තෙන් නාමල්ල එකන්ද මේක කාටගස්සය. කාටගස්සය. සන්රයිස් එක ලස්සනට තියෙන්න තියෙන දෙන්නනේ. හැබැයි සමහර දවස්වල නෑ බලන්නම කියලා ආව සෙට්. හෙලෝ good morning හැමෝටම. ඉරෙලිය වැටෙනා වුණට තමයි මේ ඉන්නේ ඉංගිනියාගල තියෙන එක්තරා view point එකකට. අපි යනවා මේ ජලාශය පේන view point එකකට. එතනට කියන්නේ ඉංගිනියාගල sea view කියලා. ඒකට යන්න කලින් මේ පොඩි තියෙන පොඩි තැනක් එතන උඩට ආව. එතනට මේ ලස්සන වටේ තියෙන කඳු කීපයක් පේනවා. මම නම් වශයෙන් කිව්වොත් මේ මට පිටිපස්සේ මේ කඳු කීපයක් පේනවා. මම ඒ ටිකේ නම් ටික දාන්නම්. හරිම ලස්සනයි. මෙතන සන්රයිස් එක ලස්සනට පේනවා කියලා කිව්වා. අපිට එච්චර දෙමෙන්න බැරි වුණා. එහෙනම් පියන් ඊළඟ තැනට මේ මෙතන ඔයාලට පේන ඇති විශාල ඇහැටු ගහක් තියෙනවා නේ. ඇහැටු ගහක්. අද මේ ඉගිනියාගල sea view point එකට යන ගමන් හම්බෙච්ච විශාල ඇහැටු ගහ. ගොඩක් මහන්සි රෙස්ට් කරනවා අපි මෙතන. අලි පිටි තියෙනවා මේකේ. අලි ඉන්නවා. අපි මේ හරි පරිස්සමෙන් යන්න ඕනේ. ඔව් සේෆ්ටි දැනක් හින්දා මේගොල්ලෝ මේක අවුරුද්දට සැරයක් රිපෙයාර් කරලා පාවිච්චිට ගන්නවා. ආ එතන ඉන්න එක්කෙනෙක් නේද? මේ හුණෙක් ඉන්නේ. හුණෙක් ඉන්නවනේ. මෙතින් මේක අවුරුදු ගානක් මේ කරන නෙස්ටිං කොලනි එක මේ. ආ හරියට සෑහෙන ඒකනේ. මේක ඉඳලා තියෙන. හුණොත් ඉන්නවයි වගේම. ඔව්. පේන්නේ නැහැ සාමාන්‍ය එකම බැලුවනේ නේ. අර එහෙම එකපාර බැලුවට පේන්නේ නැහැ කොලනි එකක් කියලා. තැන තියෙනවා. ආ තියෙනවනේ තැනින් තැන. අර අතන තමයි කොට අර ඉන්නේ. ආ ලොකු කෙනෙක් ඉන්නවා. තැනින් තැන තියෙනවා. ඒගොල්ලන්ට කරදරයි නෑ. ඒගොල්ලන්ගේ නෙස්ටිං කොලනි එක මාරු කරනවා. කරදරයි නෑ. කියන්නේ මෙන්න මේක. මේ එනිසුළු තමයි. සීතලයි නේ. හරි සීතල. අපි ඉස්සර කැලේ යද්දි මේක තියෙනවා. කනමේ පොඩි අර චූටි මැස්සෝ ඉන්නේ. ඔව්. ඒ වගේ අත්තයි. පල්ලා මේ වතුර නැති වුණාම ඒක යාම මේක මාර සීතලයක නිකන් අර කූල් ගතියක් කියලා. දැකලා නෑ මේ මොන වගේ ගහක් නේ. ඒක කොට කර කඳුත් එක්ක ගලුත් එක්ක වගේ තමයි. ඒකේ තියෙන්නේ. හොයාගන්නත් තමයි දැක්ක. ඔව්. ඕනේ ගලේ කෑල්ලක් වගේ නිකන්. උඩ වල්ලේ ඔක දැක්ක කියලා. පේනවනේ මේක. ඒක පොතු තමයි අරගන්නවා කියන්නේ. නැවත හයි කරන්න මේ ආයුර්වේද. ආයුර්වේදේ. ආයුර්වේදයට භාවිතා කරනවා මෙන්න මේකේ පොතු. ගහත් සීතලයි. හරිම සීතලයි. ආඩුම් එකේ ඉන්නේ. මේ අලියා මේව නගිනවා මේ. කඳු නගින අලි. කලින් අතනින් උඩ ටික බලන්න කොහොමද කියලා නගලා. ඔය වර එහෙටම යනවද? ආ. උම්මඩ සීල. ගිහින් තියනවා. මෙයා මේ තියෙන්නේ. අර මේ කාඩුම් නැත් තියෙන්නේ ලොකු කන්න ඇතුළ අලි පඩිය කියන්නේ ඒව සීල් නැත් කියලා වේද? බැලන්ස් එක කියන්නේ සුපිරි බැලන්ස් එකක්. සමහර තැන් වල අපි ඒ තැන් වල අපි අන්දක් එහා පැත්තට මාරු වෙනවා හොඳම දේ තමයි අලියගේ පාරක් අල්ලගෙන. ඔව්. හරිද? ඌ ඒ යන පාරේ අනිවාර්යයෙන්ම යන්න පුළුවන්. යන්න පුළුවන්. ඒක ඒ කොටසින් අතර වෙනවා. මේ කොටසේ තමයි මේ අඩියක් තියෙනකොට මක් කරපු කඩලා දාපු එක. අපි
ඔව්. ඒකට තමයි ආරංචි දෙකේ ඒකත් කරගෙන පේන්නේ. වීඩියෝ කරගත්තා. ආ. කවි කට්ටියම යාන් ඉඳගන්නේ. ආ. අයිද ඉස්සර හොඳට බස් දාලා හදලා තියෙන්නේ. මේ සෝදගෙන කිව්වා. ඔව්. අලි එන්න බලන් ඒ ටිකක් තරමක් සේෆ් නේ. මේ හරියට නම් අඩුයි. අඩුයි නේ. මොකද කතා සද්ද එනකොට අඩුයි එන්නේ. එලෙන්ට ඉතින් ඇහැරලා ඉන්න ඕනේ. එහෙමත් නැහැ කියනවා සද්දෙත් එහෙනම්. ඉන්නලා ගෙවට පස්සේ සතෙක්. ඔව් ගිනි මැලක් ගිහුවට පස්සේ සේෆ්. කැම්පින් කරන හොඳ. අපි දැන් ඉංජිනියාගල sea view පොයින්ට් එකට ඇවිල්ලා තියෙන. තව චුට්ටක් ඉස්සරහට තියෙන්නේ. මේකදයි යන් ඉස්සරහට. හරිද යන්න? එහෙනම් ඔන්න ඔයාලට ලස්සන පෙන්නන්න යන්නේ. වව් වව්. බෑග් එක පෙරළුණා. Oh my god. My god, my god. My goodness. My god. ඒ මොකද්ද මේ වුනේ? My god මම මේ මොහොතක් කොට දින්නේ. No words. Rammo. වචන ඉන්නේ නැහැ. ඔයාලම බලන්න. ඈ ඔෆිස් එක දෙනවනේ. අපි ගියපු තැන අතරනේ. අර වඩිනාගල. මෙතන මේ ළඟ තියෙන නයිගල ඊට පස්සේ වලාස්ගල වඩිනාගල ඊට පස්සේ මේ පැත්ත බදුල්ල සයිඩ් එක. ඊට පස්සේ අර ඈතින්ම පේන්නේ මිමිකල පස්සර කඳු පන්තිය. ආ. ඒකේ මේ අපි ඉන්න පැත්තට තමයි මේ ගල්වල පටන් ගන්නෙ. ආ. ඉතින් මේ පැත්තට යන කුඹුකන් ඔය. ආ. ඊට පස්සේ මෙතන මේ පොඩි පොඩි කඳු හතරක් තියෙන්නේ. ආ. ඒකේ තියෙනවා උල්හෙල ඊට පස්සේ මේ පැත්තට එන්න තියෙන ගුරුහෙල ඊට පස්සේ නිල්ගල උළුපිටිය හෙල මේ පැත්ත හත්පෝරු කන්ද දානිගල ඒ ටික තියෙනවා මේක මොකද්ද මේ උඩ මේක දෙකල වල මේ ළඟ තියෙන එක. ආ. ඊට පස්සේ අර නාමල් වල පැත්තේ. ආ නාම අර නාමල් වේදර පේන්නේ. නාමල් වේ. මේ වතුර බර කොහෙද වෙන්නේ? මේ ටිකද? අරින ටිකද? ඒ ටික දැන් ඔය නිදහස් කරලා තියෙන කියන්නේ. ඩායිචයට ගන්න පරණ ගල් වලට සම්බන්ධ වෙලා මේ අර ගලක් පැත්තට යනවා. මේ පැත්තෙන් ගා පාවිච්චි කරගන්න. දැන් මේක පාවිච්චි කරගන්න. නාමල් වල එක බලද්දි මේක බලන්න කොච්චර මොකක්ද කියලා හිතනවා. ඊට දැන් මේ අතනින් ගල්ලෝ එනවා මේ පැත්තෙන් සෙල්ලක් වගේ මේක ගුරුලෝය. මෙතනින් පිටිපස්සේ මුලගම ආර ඔය නාමල් වලින් උඩ කොටසේ ඒ වතුර පාර මෙහාට එනවා. මේකෙන් ගොඩක් එකතු වෙලානේ හැදෙන්නේ මේක එතකොට. ඔය දැන් එකතු වෙලා කියන්නේ ප්‍රධාන වෙන්නේ ගල්ලෝය. ගල්ලෝය. අර ඊට පස්සේ දෙවෙනි හරිය තියෙන මේ සෙල්ලක් වගේ. හැබැයි ගල්ලෝයට වැඩිය මේක දිගයි. මේක 18ක් තියෙනවා මේක 22ක් තියෙනවා වට්ටක ඉඳලා කෙලවරට. මේක ගම්මානේ කිට්ටුවට යනවා. මේක කැලේ මේ බුද්ධ මේක ලෙන්ස් එක අවුල් වෙනවා. ඊට පස්සේ පේන්නේ බොඳ වෙලා. වපර ඇහකින් බලන්න ඕනේ ඊට පස්සේ. මේකේ මේ ගොඩක් ශක්තිමත් හොඳයි. ඉන්දර තියෙනවා මේ දෙක. අපි මාමයිත් එක්ක පාන් කන්න යන්නේ මෙතන. දැන් නිල්කල කරන්නේ ඒක. කෝපි එකක් බොන්න වතුර එක රත් වෙනවා. ඒ වගේ දේවල් පළදාව වැඩි වෙන්නේ අර එතන ඒත් එක්කම මාමයිත් එක්ක පාන් ලෑස්ති කරගත්තා. මං වැඩි කරේ. වතුර එක උතුරනවා. අපි දැන් කෝපි එක හදාගමු. අපි කෝපි එක හදාගන්න කෝපි ටික හොඳට විස්ක් කරගමු. මේ විදියට විස්ක් එක මේක ඇතුළට දාලා ලං කරන්න ඕනේ.
කෝපි එක හදාගත්තා. දැන් බොන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න අද මං ඇවිල්ලා ඉන්නේ ලංකාවේ තියෙන තවත් ලස්සන තැනකට කිව්වත් හරි මං ඊට කලිනුත් කිව්වා. ඉතින් මම දැන් මේ ඉන්නේ ඉඟිනියාගල ජලාශය නැත්නම් සේනානායක සමුද්‍රයේ ගල්ඔය ජලාශය කියලා කියනවා. ගල්ඔය වේල්ල කියලා කියනවා. මේ නම් තුනෙන්ම කියන්නේ ඔය එකක්. ඉතින් මං ඊට කලින් පෙන්වුවා ඔයගොල්ලන්ට ජලාශයේ තියෙන ස්පිල් එක. නැත්නම් වේල්ල පෙන්වුවා කොහොමද ස්පිල් කරන්න කියලා. ඉතින් ඔන්න දැන් මං ඇවිල්ලා තියෙන්නේ මීටර් 300ක් ඉහළට ජලාශයේ සිට පොඩි හයික් එකක්. ඒ හයික් එක ඇවිල්ලා තියෙන්නේ ජලාශයේ කුරුළු වැසින් පේන වීව් එක වලට පේන දැනටම මේ තියෙන්නේ ලංකාවේ තියෙන විශාලම ජලාශය සේනානායක සමුද්‍රය ගල්ඔය ජලාශය ඉඟිනියාගල ජලාශය මේ පේන්නේ වලට පහලින් 360 වීව් එකක් තියෙනවා මෙතන මම මේ ඉන්න තැනට වටේට මෙහෙම ගියාම සම්පූර්ණයෙන්ම පේනවා ඉඟිනියාගල ජලාශය කොනකට යනකම් අර පැත්තෙන් පස්සර මඩොල් සීම බදුල්ල පැත්ත මේ පැත්තෙන් කඳු කීපයක් තියෙනවා සාර පැත්තේ නාමල්ඔය ජලාශය අර පේනවා නාමල්ඔය ජලාශය අතර තමයි කඳු හරිම වාසනාවන්ත දවසක්. මොකද සම්පූර්ණ වීව් එක මීදුමක් නැතුව කිසිම වලාකුළු වැස්මක් නැතුව ජලාශය මාරම ලස්සනට පේනවා. ඔයගලන්ට හිතා ගන්න පුළුවන්ද මේ වෙන වීව් එක? ඉඟිනියාගල සී වීව් පොයින්ට් කියලා කියන්නේ මෙතනට. මෙතන තියෙන්නේ මම ඔයාලට කලින් පෙන්නපු මම දාන්නම් මේ වීඩියෝ එකේ මේ අර තියෙන ස්පිල් එක. අර අතන පහළට තමයි අතන පහළට මම ගිහින් දාන්නම් වීඩියෝ එකක්. අතන පහළ ඔයාලට පේනනේ හිතා ගන්න පුළුවන් කොච්චර ලොකුද කියලා මේක. මේකට ඇත්තටම ඉතින් හරි සී වීව් පොයින්ට් එක කියලා කියනවා. මොකද මුහුදක් වගේ තමයි. රට මැද මුහුද. දැන් මම මේ ඉන්නේ අපි උදේ 6:00ට මේ හයික් එක පටන් ගත්තේ. පැය එකයි කාලක වගේ හයික් එකක්. ඊට 300ක් ඉහළට එන්න ඕනේ. පහලින් එන්න ඕනේ මම අර පෙන්නන්නේ මේ අර පැත්තේ ඉඳන් එන්න ඕනේ මේ උඩට. සහ එන මාර්ගයේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ගමේ කෙනෙක් හරි වයිල්ඩ් ලයිෆ් එකෙන් හරි කන්ටැක්ට් කරගෙන දැනුවත් වෙලා තමයි එන්න ඕනේ. මොකද අලි ඉන්නවා සෑහෙන්න. අපි එද්දිත් මග දිගට අලි බෙටි තිබ්බා. අපිත් බලාපොරොත්තු වෙන අලියෙක් හම්බෙයිද නැද්ද? අපි ඒවට අවශ්‍ය විදිහට හැඩ ගැහිලා ආවේ කියන්නේ අපි වනජීවි එකේ නිලධාරියෙක් එක තමයි ආවේ. ඉතින් ඔයගොල්ලෝ එන්න ඉතින් ඉන්නවා නම් ඒ වගේ ගමේ කෙනෙක් හරි ඒ වගේ වගකීම් යුතු පුද්ගලයෙක් කරා එන්න තරමට හොඳයි. තනියෙන් එන්න මම නම් කියන්නේ එපා කියලා. මොකද මට දෙන්න පුළුවන් උපදෙස් තමයි නොදන්න කෙනෙක් එහෙම තනියෙන් එන්න එපා. ඒත් ඒගොල්ලෝ දන්නවා අලියන වෙලාවල් සහ යන්න ඕන මාර්ග. මොකද අපි දන්නේ නැහැ කොයි පැත්තටද අපි යන්නේ කියලා. ඒක නිසා ලස්සන බලන්න එන්න. හැබැයි ඒ අවශ්‍ය විදිහට ආවම ලස්සන බලන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. ඉතින් හරි මම විස්තර කියන්නම්. මේ පේනවද ඔයගොල්ලන්ට පොඩි පොඩි දූපත් කීපයක් තියෙනවා මේ මැද. මේ දූපත් අතර හොඳම දේ තමයි අලි පීනනවා. අද නම් බලන්න නෑ ඉතින් අපේ අවාසනාවට මෙන්න මේ හරහා මේ පහළ මේ පැත්තෙන් තියෙන්නේ මම පෙන්නන්නම් මේ වැව් බණ්ඩක තියෙන වැව් බණ්ඩක දිගේ ආවිලා මෙන්න මේ හරහා පීනලා ගිහින් අර දූපත් වලට යනවා අලි. ඒ දූපත් අතර පීනලා මෙන්න මේ දූපත් මෙන්න මේ හරහා ඇවිල්ලා මෙන්න මේ කැලේට මාරු වෙනවා අලි. අලි ලන්ච් පිටින් එනවා කියලා කියන්නේ පැටවුත් එක්ක වන ජීවිකේ මහත්තයා අපිට කිව්වේ. ඉතින් හරිම ලස්සන දසුණක් වෙන්න ඇති. අලි ටිකක් පීනවා නම් සහ මේකේ උඩරිම ගැඹුර කියපු විදිහට මීටර් 30 ගාණක් තියෙනවා මේ ජලාශය ගැඹුර උඩරිම. සහ කිලෝමීටර් 91ක වර්ග කිලෝමීටර් 91ක භූමි ප්‍රමාණයක් මේ ජලාශය වහ ගන්නවා. මම දන්න විස්තර ඕවා DS සේනානායක මහත්තයා තමයි මේක ඉදි කරලා තියෙන්නේ. අවුරුදු 4ක් වගේ ගියා කියලා කියනවා මේක ඉදි කරලා නිම කරන්න. ඒක නැගෙනහිර පළාතටම ජලය සපයන ජල අවශ්‍යතාවය සපයන්නේ මෙන්න මේ ඉඟිනියාගල ජලාශයෙන්. සහ මේ ඉඟිනියාගල ජලාශය යටතේ ජාතික ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානයේ තියෙන නැග්ඩා මත්ස්‍ය වගාවක් තියෙනවා. ඉන්ලන්ඩ් ෆිෂරීස්, ඇක්වාකල්චර් ඒත් එක්කම විශාල කුඹුරු ප්‍රමාණයකට ජලය සපයනවා කෘෂි කර්මාන්තයේ ගොවිතැන සඳහා. ඉතින් තාට මම උඩට ගිහින් පෙන්නන්නම්. පේනවනේ. ඔයගොල්ලෝ මගෙත් එක්ක මේ ලස්සන බලාගෙන යන්. ගියස් එක වගේ යනවා කවුරු යටින් ගියොත් ෆොටෝ යනවා මීටර් එක. කෑ ගහනවා. හරි මේ තියෙන්නේ නැග්ඩා සෙන්ටර් එක. ඉතින් ඒ බණ්ඩ එක. ඒ බණ්ඩ එකට කොළ පාටට පේනවා දැක්කද මේ තැනක් එතනට අලියනවා. දැන් නම් නෑ මේ වෙලාවේ. ඒ කොළ පාට නට අලියනවා. අර තියෙන්නේ මත්ස්‍ය වගා කරන පොකුණු. පේනද ඈතට යනකම් පේනවා සම්පූර්ණ වීව් එක. ඉතින් මේක තමයි ලංකාවේ විශාලම ජලාශය ඉඟිනියාගල ජලාශය.
සේනානායක සමුද්‍රය මේ වංගත පැත්තේ මේ පැත්තට එන්න. අලියොලුව හිමිදුරාව මේ පැත්තට වෙන්න. අරක තමයි අතහැරලා දාපු අර මේකනේ. ඔව්. ස්ටීම් මෝල් එක. අර පැත්තේ ඔය කන්දත් එක්ක ඔය දී නම් පාර ගාව. ඒ ටික. හරි. අපි ඉංගිනියාගල සී view point එකට ගියා. හරි මහන්සියි දැන්. එන ගමන් ඉන්නේ පහලට. මම ඔයාලට දාලා තියෙනවා කලින් කොහොමද සී view point එකේ ලස්සන කියලා. ඔයාලා බලන්න ඇති. එහෙනම් තවත් ලස්සන තැනකින් ලස්සන ගමනකින් ඔයාලට විස්තර අරන් එනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝටම එහෙනම් ගිහින් එන්නම්. බයි. බයි කියන්නේ.